සියලු ජනතාවටම ආයුබෝවන්. මෙච්චර අවුරුදු ගානක් කිසිම ආණ්ඩුවකින් නොගත් ඒ තීරණය මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් මං ඒ දේ ලබා දෙනවා. ඉතින් ඔයාලා හිතන්න වාහනයක ඇත්ත වටිනාකම සාමාන්‍යයෙන් අපි වැගන්ආර් එකක් ගමු. මේ රටේ පොඩි මිනිස්සෙකුටම පාවිච්චි කරන්න පුළුවන් වාහනේ තමයි වැගන්ආර් වර්ගයේ වාහන. එහි ඇත්ත වටිනාකම අපි නිකන් හිතමු. නිකන් හිතන්න දෙයක් නැහැ. මම හොයලා සියලු දේ හොයලා බලලා තමයි මම කතා කරන්නේ. සාමාන්‍ය වැගන්ආර් වර්ගයේ වාහනයක් ඇත්ත වටිනාකම $25,000ක් නම් එයට බදු වශයෙන් 5% පමණක් ලබා ගැනීම. උදාහරණ වශයෙන් $25,000 බෙදන්න 100න් වැඩි කරන්න 105න්. එතකොට එනවා 1,25,000යි. ඔබ බදු වශයෙන් 1,25,000ක් පමණයි $25,000ක් වටිනා වාහනයකට ගෙවන්නේ. හොඳ නැද්ද? මෙම අවස්ථාව මුලින්ම අපි කිසිම වාහනයක් නොමැති පවුල් සඳහා සහ ත්‍රීවිල් රථ හිමි පවුල් වලට, යතුරු පැදි හිමි පවුල් වලට, ඉංග්‍රීසි අකුරු නැති වාහන හිමි පවුල් වලට පිළිවෙලින් මේ දේ ලබා දෙනවා. මතක තියාගන්න මේ කැඩිලා යන යකඩ ගොඩකට බදු වශයෙන් වාහනේ ඇත්ත වටිනාකමට වඩා දෙගුණයක් තුන්ගුණයක් ගෙවපු කාලය හමාර වන බව. 2029 ඔයාලට ඒ වෙනස බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ මාත් එක්ක විශ්වාසයෙන් සහ අවබෝධයෙන් සිටීම ඉතාමත් වැදගත්. තවත් එකක් කියන්න කැමතියි. ඉතින් මේ සඳහා වාහන ආනයනකරුවන් ගාව ගන්නේ නැහැ. රජයේ නියෝජිතයන් හරහා මෙම වාහන සියල්ල මම ආනයනය කිරීමට පියවර ගන්නවා. තවත් එකක්, ඔබේ වාහනය ගන්න ලීසින් 3%. හොඳ නැද්ද? හොඳ නැද්ද? මේ මං කරොත් ඇරෙන්න කිසිම ආණ්ඩුවකින් ඔය දේ කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. තව එකක්, ආදායම් බලපත්‍රය අහෝසි. අපි වාහනයක් ගන්නේ බදුත් ගෙවලා. තවත් අවුරුද්දක් ගානේ ආදායම් බදුත් ගෙවන්නේ මොකටද? කවුරු ඒ කාලේ සිට මේ වගේ ගොන් තීරණ ක්‍රියාත්මක කළ නිසා තමයි නුඹලා මම වැටුනේ. මා දැක්ක දෙයක් තමයි යතුරු පැදිවල, බස්වල වැස්ස ආවුවේ බෙහෙත් ගැනීමට රෝහල් වලට යන දරුවෝ අම්මලා තාත්තලා වෙනුවෙන් තමයි ඔබට මේ වාහනේ මම ලබා දෙන්නේ. කරුමයක් ගෙවූ කාලය අවසන් වන දිනය 2029. මතක තියාගන්න. ත්‍රීවිල් $15,20යි මේ දැන් පවතින මිල. ත්‍රීවිල් ජීවිතෙන් වෙනස් වෙන්න අපිට ඕන නැද්ද? රෝද 4 සිහිනය මා ඔබට 2029 ඉටු කර දෙන්න. අපි ත්‍රීවිල් යුගය අවසන් කරමු. මොකද ඉන්දියාවෙත් 95%කට වැඩි ත්‍රීවිල් අයින් කරලා හමාරයි. මේ ලංකාව වගේ දුප්පත් රටවල් වලට තමයි මේ ත්‍රීවීලරය ගෙන්වීම තාමත් සිදු කරන්නේ. ඒ මොකද ඔය සල්ලිකාර පැලැන්තිය කට්ටිය කැමති නෑ මධ්‍යම පාන්තිකයා ගොඩ එනවට. එහෙම ගොඩ આવොත් ඡන්දෙ දෙන්න කවුරුත් නෑ. පස්සෙන් යන්න කවුරුත් නෑ. ආධාර ඉල්ලන්න කවුරුත් නැති වෙනවා. අන්න ඒ දෙයට බයයි.
ඉතින් ඔබ අන්තර්ජාලය පරීක්ෂා කර බලන්න. ලක්ෂ 25කට ලබා ගැනීමට පුළුවන් බ්‍රෑන්ඩ් නිව් වාහන, අලුත් වාහන මොනවද කියලා බලන්න. ඒ වගේ මිල ගණන් ලංකාවේ රුපියලත් සමග සසදලා බලන්න. එවිට වැටහෙවි ඒ කාලේ සිටම අපගේ හීනය සල්ලි නිසා ඔවුන් හුරගෙන කාලා කියලා. ලංකාවෙත් ලැජ්ජ නැතුව තවත් ත්‍රීවිල් නිෂ්පාදනය කරනවා. ඔවුන්ට පිස්සුද මන්ද? මට නම් හිතෙන්නේ පිස්සු. මිනිහෙක්ට රෝද 4ක් ලබා දෙනවට ඔවුන් මාර ඉරිසියයි. ඉතින් මම ඒ සියල්ලම වෙනස් කරනවා. 2029 තීරණාත්මකයි. හැබැයි 2029 වෙනකන් මේ පවතින ආණ්ඩුවටත් පුළුවන් යම් යම් වෙනස්කම් කරන්න. වාහනයක් මිනිහෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් අපි මේ 2025 වර්ෂය වෙද්දිත් මේ ලක්ෂ 25ට ගෙන්නන වාහනත් ලංකාවේ අලෙවි වන්නේ ලක්ෂ 95යි නැත්තම් කෝටිය ඉක්මවලා. එහෙම ගණ්ඩ මිනිස්සුන්ට වත්කමක් නැහැ. මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඉතින් උගතුන් පාර්ලිමේන්තු යවනවා. හැබැයි උගතුන් තවමත් අපිව මඩෝනවා. හැබැයි ඒගොල්ලෝ සැපසේ ජීවත් වෙනවා. අන්න ඒ දේ හොඳට තේරුම් ගන්න. වෙනසක් අවශ්‍ය නම් ඒ වෙනස කරන්න 2029 ඔබ සූදානම් වන්න. ගිය මැතිවරණයේදී නුඹලා වෙනස් කරන්න ඕන විදිහට ආණ්ඩුව වෙනස් කළා. ඉතින් මේ පවතින ආණ්ඩුවත් ඉදිරි අවුරුදු 5 වෙනසක් නොකළොත් අන්නේ වෙනස ඇති කරන්න මාත් එක්ක අත්වල් බැඳ ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා. ඔබලා සියලු දෙනාටම සුබ වේවා.